ලස්සන මල්වත්තක පුංචි සමනල යහළුවන් 3 දෙනෙක් හිටියා. එක් සමනලෙක් සුදු පාටයි. අනෙක් සමනලයා රතු පාටයි. පුංචිම සමනලයා කළු පාටයි. මේ 3 දෙනා උදෙන්ම අවදි වෙලා මලින් මලට ගිහින් පෙනි බොනවා. හිර එළිය වෙටුනාම නට සන්තෝෂෙන් කාලය ගත කරනවා. මේ පුංචි සමනල යහළුවන් 3 දෙනා කවදාවත්ම ඔවුන් හා අමනාප වුණේ නැහැ. ඔවුන් කවදාවත් කම්මැලි වුණෙත් නැහැ. ඉර බැහැගෙන යනකම්ම සෙල්ලම් කරන යාළුවන් 3 දෙනා කළුවර වෙටුනාම මල් පෙත්තක් උඩට වෙලා නිදා ගන්නවා. දවසක් දා උදේන්ම මහ වැස්සක් පටන් ගත්තා. සමනල පැංචන්ගේ පුංචි අත්තට උඩට වැහි බින්දු වැටිලා උණ්ඩ ඉගිල ගන්නත් බැරි වුණා. යන්න තැනකුත් නැහැ. 3 දෙනා හොදටම තෙමුණා. වැස්ස එන්නෙන්දම තද වුණා. තවත් කොච්චර වෙලාවක් වැස්සට තෙමි ඉන්නද? ඔවුන් නවා තැනක් සොයාගන්න මල්ලතු දිගේ බඩගාගෙන ගිහින් ලිලී මල දෙසට ආවා. ලස්සන ලිලී මලේ අපි මහ කරදරයක වෙටිලා ඉන්නේ. ඔයාටත් පේන මේටිනේ වැස්ස එන්නම වැඩි වෙනවා. තවත් ටික වෙලාවක් මෙහෙම හිටියොත් අපි අසනීප වේවි. අපේ අත්තට හුදතම තෙමිලා. ඒ හන්ද කරුණා කරලා අපිට වැස්සෙන් බේරිලා ඉන්න ටිකක් ඉඩ දෙන්න. රතු පාට සමනලයා ලිලී මලට කිව්වා. වතුර බින්දු වැටෙනකොට එහා මෙහා නැලවි සතුටින් විනෝදයෙන් හිටිය ලිලී මල සමනල යහළුවන් 3 දෙනා දිහා බලාගෙන හිටියා. හොඳයි, මම උදව් කරන්නම්. හැබැයි කළු පාට සමනලයාට මම කැමති නැහැ. එයා හරිම කළු පාටයි. හරිම කැතයි. එයාගේ කළු පාට මගේ ඇඟේ වෙදුනොත් මාව කළු පාට වෙයි. ඒ හින්දා අනිත් දෙන්නට ඉන්න ඉඩ දෙන්නම්. කළු සමනලයාට නම් ඉඩ දෙන්න බෑ. ලිලී මල ආඩම්බරෙන් රතු සමනලයාට කිව්වා. සුදු සමනලයා ලිලී මල දෙස කේන්තියෙන් බලාගෙන හිටියා. කළු පාට වුණාට එයා අපේ යාළුවෙක්. එයා හරි හොඟයි. එයා තෙමෙද්දි අපි දෙන්නට විතරක් වැස්සෙන් බේරිලා ඉන්න බෑ. ඒ හින්දා අපි 3 දෙනාම වැස්සට තෙමි ඉන්නවා. අපිට ඔයාගේ උදව් එපා. එන්නම වැස්ස තදින් වැටෙන්න පටන් ගත්තා. අනේ ආරුවේ වැස්ස හොඳටම තදයි. අපිව වැස්සට තෙමිලා අත්තටුත් පෙංගිලා. කරුණා කරලා අපි 3 දෙනාට වැස්ස පායන තෙක් නවාතෙන් ගන්න පොඩ්ඩක් ඉඩ දෙන්න. සුදු සමනලයා වදමලට කිරුවා. මට පුළුවන් ඔයගොල්ලන්ට උදව් කරන්න. හැබැයි රතු සමනලයාටයි සුදු සමනලයාටයි විතරයි. කළු සමනලයා හරිම කැතයි. එයාගේ කළු පාට මගේ ඇඟේ තෙවරුනොත් මාව කළු පාට වෙයි. ඒ හින්දා ඔය දෙන්න විතරක් එන්න. කළු සමනලයාට නම් ඉඩ දෙන්න බෑ. වදමල සුදු සමනලයාට කිව්වා. කළු සමනලයා ඇතුළට ගන්නෙ නැත්තම් අපිට ඔයාගේ උදව් එපා. කළු සමනලයා අපේ යාළුවේ. එයා වැස්සට තෙමිද්දි අපිට වැස්සෙන් බේරිලා ඉන්න බෑ. අපි 3 දෙනාම තෙමි ඉන්නවා. අපිට ඔයාගේ උදව් එපා. කළු සමනලයා මේ හැම දෙයක්ම අහගෙන හිටියා. එයාගේ ඇස්වල කදුළු පිරිලා. යාළුවනේ, මං හන්දා ඔය දෙන්නත් තෙමෙනවා. ඔයාලා මලක් ඇතුළට වෙලා වැස්සෙන් බේරෙන්න. මම කොලයක් යටට රිංගලා වැස්ස පායනකන් ඉන්නම්. සමනල යහළුවන් 3 දෙනාගේ කතාව මෙතෙක් කළු වලාකුලකට මුවා වෙලා හිටිය හිරු මාමට ඇහුණා. හිරු මාමා කළු වලාකුලෙන් එබිලා සමනල යහළුවන් 3 දෙනා දිහා බලාගෙන හිටියා. තවත් ටික වෙලාවක් ගියොත් යාළුවන් 3 දෙනා වැස්සට තෙමිලා අසනීප වෙනවා. එයාලා 3 දෙනාම තවමත් වෙවුලනවා. මේ වගේ අයට කරදරයක් වුණාම උදව් කරන්න ඕනේ. හිරු මාමා ඉක්මනට කළු වලාකුලයි වැස්සයි පන්නල දමලා එයාගේ අවුන් කැරලි මල්වත්තට එව්වා. හිරු මාමාගේ රස්නෙට සමනල යහළුවන්ගේ අත්තට ඉක්මනින් වේලුණා. වදමලයි ලිලී මලයි හිරු රස්නෙට උහුල ගන්න බැරිව පර වුණා. තටු වියලුණු ගමනේ සමනල යහළුව 3 දෙනා ආයෙමත් මලින් මලට ඉගිල රොන් උරන්න ගත්තා. හොඳ ගතිගුණ තියන අයට කවුරුත් සලකනවා. හරිම ආදරේ. හැබැයි නරක අයට නම් කිසි කෙනෙක් ආදරේ කරන්නේ නැහැ.